ආර්ද්‍රතාවය පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. humidity ආර්ද්‍රතාවය සම්බන්ධව. තුෂාරාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ද්‍රතාවය නියත වේ. තමයි තුෂාරාංකය dew point. හරිද? dew point එකට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ද්‍රතාවය නියත වෙනවලු. ඕනේ ළමයි අපි දන්නවනේ තුෂාරාංකයට වඩා අඩු වෙද්දී එයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%යි. සන්තුෂ්ත වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය සන්තුෂ්ත වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා නම් හරිද? මොකක් හරි පද්ධතියක්. ඒ පද්ධතිය තුෂාරාංකයට වඩා අඩු වෙද්දී එයාගේ dew point එකට වඩා අඩු වෙද්දී අනිවාර්යෙන් මේකේ ඇට වැටිලා තියෙනවා බලා ගන්න පුළුවන්. තුෂාර ඇට, ජල ඇට නැත්තම් පිනි. හරිද? ජලයේ වැටලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ තැන් වල. ඒකේ තේරුම මොකද්ද ළමයි? මේකේ මෙන්න මේ ඒකක පරිමාවක් සන්තුෂ්ත කරන්න අවශ්‍ය මුළු ජල ස්කන්ධයෙන් උපරිම ජල ස්කන්ධයෙන් සේරගෙම සම්ප්‍රයුක්ත වෙලා තියෙනවා කියන එක. හරිද? තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය RH relative humidity කියන්නේ කිසියම් උෂ්ණත්වයකදී කිසියම් පරිමාවක් සම්ප්‍රයුක්ත කරන්න අවශ්‍ය ජල ප්‍රමාණයෙන් මේ වෙලාවේ තියෙන ප්‍රමාණයට දරන අනුපාතයේ ප්‍රතිශතයක්. හරිද? මම ගත්තොත් එහෙම ළමයි මෙන්න මේ මොකක් හරි පරිමාවක් v කියලා. හරි මම ඒක චුට්ටක් කියලා දෙන්නම්. තුෂාරාංකයේ මොකද්ද? ආර්ද්‍රතාවය කියන්නේ මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි ළමයි. හරි. මෙන්න මේ v පරිමාව සම්ප්‍රයුක්ත කරන්න ජලයේ ඕනේ නම් ග්‍රෑම් කැපිටල් M ප්‍රමාණයක්. මේකේ තියෙන මේ වෙලාවේ තියෙන ප්‍රමාණය සිම්පල් M ප්‍රමාණයක් නම් සිම්පල් M බෙදීම කැපිටල් M වතාවක් ප්‍රතිශත 100 කියන්නේ එයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරිද? සම්ප්‍රයුක්ත කරන්න අවශ්‍ය ප්‍රමාණයෙන් දැන් තියෙන ප්‍රමාණය. හරිද? සම්ප්‍රයුක්ත කරන්න අවශ්‍ය ප්‍රමාණයෙන් දැන් තියෙන ප්‍රමාණයේ ප්‍රතිශතය තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. දැන් තුෂාරාංකයටපත් වුණාට පස්සේ සම්ප්‍රයුක්ත වෙලා නම් තියෙන්නේ සම්ප්‍රයුක්ත කරන්න අවශ්‍ය ප්‍රමාණයෙන් සේරම තියෙනවා. මෙයයි සමාන වෙනවා. එතකොට මේ උත්තරේ එකක් නිසා සාපේක්ෂ ආර්ද්‍රතාව relative humidity කියන එක එකක් වෙනවා. හරි? එහෙමයි වෙන්නේ. දැන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද ළමයි? නිරපේක්ෂ ආර්ද්‍රතාවය absolute humidity. ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ඝනත්වය තමයි මෙයාගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. හරිද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ඝනත්වය. නැත්තම් ඒකක පරිමාවක ජල වාෂ්ප ඝනත්වය කිව්වම චුට්ටක් අවුල් වගේ. ජල වාෂ්ප ඝනත්වයට කියන නම. හරිද? ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. එයාගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. absolute humidity. හරි? ඒ නිසා ළමයි දැන් මේ තුෂාරාංකයටපත් වුණාට පස්සේ එයාගේ සම්පූර්ණයෙන් 100%ක් සම්ප්‍රයුක්ත වෙලා තියෙන නිසා තවත් උෂ්ණත්වය අඩු කරගෙන යද්දී සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ම තමයි. හරිද? හැබැයි ළමයි මෙන්න මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. මොකද තව උෂ්ණත්වය අඩු කරගෙන යද්දී මෙන්න මේ තුෂාර ඇට වැඩියෙන් වැටෙන්න පටන් ගන්නවා. හරිද? ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාවය නම් අඩු වෙනවා. ඒ හරි උත්තරයක්. බලමු. ඒ තියෙන උත්තර තියෙන්න අපට ඇසිලි මේකයක්. එක උත්තරය අයින් කරන්න පුළුවන්. පේනවද අමාරු කරලා? එහෙම හොඳ නෑ නේද? බලමු කපටි ක්‍රමයට හදන්න පුළුවන් ගියා. දැන් හතරවෙනි එක උත්තර කොටෙට එන්න බෑ. හරි? ඒ හරි උත්තරයක්. ඒ දැන් ළමයි ඕක අපිට මුලින්ම කරන්න තිබ්බේ. හරිද? ගොඩක් උත්තරවල ඒ තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒ හරි උත්තරයක් වෙන්න ඕන. හරිද? ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හතරවෙනි උත්තරේ එන්නේ නැහැ. දැන් පළවෙනි එක චෙක් කරපු ගමන් වැරදි නම් හරි උත්තර නම් අහන්නේ හතරවෙනි එකට එකපාර ගහන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. හරි? තේරෙනව නේද? කපටිකම. කවන්නේ. තව උත්තර හතරක් ඉතුරුයි අපිට. හරිද? අපිට ඉතුරු දෙකම බලන්න වෙනවා ළමයි. වෙන chance නැහැ. හරි? සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වන විට නිරපේක්ෂ ආර්ද්‍රතාවය සෑම විටම වැඩි වේ. ළමයි සෑම විටම වැඩි වේ කියන එක වැරදි නේද? හරිද? වැඩි වෙනවද? සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වෙන්න නම් මෙන්න මෙයා අඩු වුණා නම් හරි.
මෙයා අඩු වෙනවා කියන ළමයි මෙයා අඩු වෙනවා කියන එක. වැරදි නේද? එහෙම වෙන්නේ නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ද්‍රතාවය සෑම විටම වැඩි වෙයි. ඒක වැරදි. ඇයි ළමයි එහෙම වෙන්නේ? දැන් ළමයි හිතන්නකෝ මෙහෙම අපි ගමු මෙයාගේ තිබ්බා ජලය ග්‍රෑම් 10ක් තිබ්බා. 10ක් ඕන මෙයාව සම්තෘප්ත කරන්න. අපි එහෙම හිතමු. හරි. ජලය ග්‍රෑම් 10ක් ඕන මෙන්න මේ පරිමාව සම්තෘප්ත කරන්න. හැබැයි මේකේ තියෙන ජල ස්කන්ධය ග්‍රෑම් 8යි. හරි. ජල ස්කන්ධය ග්‍රෑම් 8යි. දැන් අපි කරමු මෙන්න මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන මොකක් හරි ක්‍රියාවලියක්. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කරන්න පුළුවන් අපිට උෂ්ණත්වය අඩු කරලා. හරි. උෂ්ණත්වය අඩු කරාට පස්සේ මොකද වෙන්නේ? අර ඒකක පරිමාවක් සම්තෘප්ත කරන්න අවශ්‍ය ජල ස්කන්ධය අඩු වෙන නිසා මෙන්න මෙයා අඩු වෙන නිසා RH අඩු වෙනවා. වැඩි වෙනවා. හරිද? රිලටිව් හියුමිඩිටි කියන එක නා වැඩි වෙනවා. මෙයා අඩු වෙනවා. එතකොට මෙයා වැඩි වෙනවා. දැන් ඔන්න ළමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වුණානේ. හැබැයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන්නේ නැහනේ. එයා ඒ ගානම තමයි. හරිද? ඒකක පරිමාවක නැත්තම් මේ සම්පූර්ණ භාජනයේ V පරිමාවෙම තියෙන ග්‍රෑම් 8යි නම් උෂ්ණත්වය අඩු කරගෙන යද්දී මෙන්න මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙන්නේ නැහැ. හරිද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙන්න පටන් ගන්න කොහෙදද? ඩිව් පොයින්ට් එක පාස් කරාට පස්සේ. තුෂාර අංකය පාස් කරාට පස්සේ තමයි ඔන්න මෙයා අඩු වෙන්න පටන් ගන්නෙ. හරිද? කොහොමත් මේ කියන ප්‍රකාශය වැරදි. සෑම විටම වැඩි වෙයි කියලායි කියන්නේ. හරිද? එහෙම වෙන්නේ නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන හැම වෙලේම මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. හරිද? අන්නේ කාරණාව දැනගන්න ඕනේ. ඒ නිසා ළමයි B වැරදි. B වැරදි ප්‍රකාශය. C දැන් B වැරදි නම් A පමණක් හරියන්නත් පුළුවන්. A සහ C කියලා එක්කුත් තියෙනවා නේද? ඒක චෙක් කරන්න ඕන. කම්මැලි අප්පා. බලමු. නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියත විට උෂ්ණත්වයේ වැඩිවීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වේ. ඒක හරියද ළමයි? නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියතයි. අපි දැන් මේ කතා කරපු එක නේද? නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියත විට උෂ්ණත්වයේ වැඩිවීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වේ. හරිනේ ළමයි? නේද? නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියතයි නම් උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. හරි? දැන් 100ට 100 කියලා තිබ්බා කියලා හිතමු. හරිද? තුෂාරාංකය තමයි මේ පද්ධතිය තියෙන්නේ. එතකොට තුෂාරාංකයේ ඉඳන් උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? තුෂාරාංකයේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%යි. උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී මෙන්න මෙයා මොකද වෙන්නේ? ඒකක පරිමාවක් සම්තෘප්ත කරන්න නැත්නම් මේ පද්ධතියේ ඒකක පරිමාවක් සම්තෘප්ත කරන්න අවශ්‍ය ජල ස්කන්ධය අඩු වෙනවා. එතකොට වැඩි වෙනවා RH අඩු වෙනවා. හරි? RH අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී ඒ නිසා සාපේක්ෂ ආර්ද්‍රතාවය 99යි 98යි 97යි කියන විදිහට අඩු වෙගෙන යනවා. හැබැයි ළමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය මේ පරිමාවේ තිබ්බේ ජලයේ ග්‍රෑම් 8යි නම් මොකද වෙන්නේ? මෙන්න මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වුණා කියලා මෙයා වෙනස් වෙනවද? නෑ ළමයි. වාෂ්ප කලාපයේ තියෙන මෙන්න මේ ග්‍රෑම් 8ම තමයි. ඒක උෂ්ණත්වය කොච්චර ප්‍රමාණයකට වැඩි වුණා මෙයාගේ වාෂ්ප කලාපයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය මෙච්චරම තමයි. ඒ නිසා ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ඝනත්වය නියතාගයක්. තුෂාරාංකය බිඳුවට ගියත් මේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බිඳුවට ගියත් ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය නියතයි. ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතයි. හරි? නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියත විට උෂ්ණත්වය වැඩි වීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වේ කියනවා. හරිද? ඒ නිසා ඒකත් හරි. හරි? නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නියතයි නම් වාෂ්ප කලාපයේ තියෙන ජලයේ ග්‍රෑම් 8යි නම් උෂ්ණත්වය අඩු කරද්දී උෂ්ණත්වය වැඩි කරද්දී අනිත් පැත්ත හරි? උෂ්ණත්වය වැඩි කරද්දී උෂ්ණත්වයත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය එන්න අඩු වෙනවා. හරි? ඒකක පරිමාවක් සම්තෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය
එන්න එන්න වැඩියාගයක් වෙන නිසා. හරි? එහෙමයි එන්නේ. ඒක චුට්ටක් හිතන්න දී බලම ඔය ප්‍රකාශ තියෙන බහුවර්ණ අපේ හරි වාත වචන ටික හරියට තේරුම් ගත්තේ නැත්නම් ඉවරයි. හරි? ඒ සහ සී පමණයි. ඒ නිසා තුන්වෙනි උත්තරේ. මේක චුට්ටක් හොඳට තේරුම් ගන්න තිබ්බ ප්‍රශ්නයක්. ඔයාලට වරදිනවා නම් වරදින්න තිබ්බ ප්‍රශ්නයක් ළමයි ඒක. හරි? තුන්වෙනි උත්තරේ එන්නේ අන්න එහෙම.